ආයිබෝවන් මගේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපි හදන්නේ යෝගට්. එහෙනම් වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. අපි බලමු කොහොමද හදන්නේ කියලා. මේකට අපිට ඕනි වෙනවා fresh milk මිලිලීටර් 500ක්, යෝගට් එකක්, වැනිලා, ඒ වගේම සීනි, ලුණු චුට්ටක්. ඔයාලට fresh milk නැතුව එළකිරිම ගන්න තියෙනවා නම් හොඳයි. අපි මේ විදිහට fresh milk ටික මේ රත් කරගන්න ඕනි වතුර ටික හිඳෙනකම්ම. ඔයාලා අඩිය අල්ලන්න දෙන්නේ නැතිව මේක හොඳට කාල් ගගා තියාගන්න කකර. එතකොට මේකේ වතුර ටික හිඳෙනවා. වතුර වල දියර ගතිය ගොඩක් අඩු වෙනකන් ටිකක් මේක රත් කරගන්න. කිරි ටික හොඳට රත් වුණාට පස්සේ අපි මේකට සීනි තේ හැඳි 4යි ලුණු අතට අහු වෙන ප්‍රමාණයෙන් පොඩ්ඩක් එකතු කරගන්න ඕනේ. අපි මේ ටික දාලා කෙරි එක හොඳට හිඳ ගන්න ඕනේ. වතුර ගතිය ගියාට පස්සේ දැන් මගේ එක ටිකක් උපු වෙලා තියෙන්නේ. මම මේක බිමින් බා ගන්නවා. අපිට මේකට මුහුණු විදියට එකතු කරන්න යෝගට් එකක් ඕනේ වෙනවා. අපේ කිරි එක අපි හොඳට අර පෙන ගතිය එනකන් හොඳට උණු කරගන්න ඕනේ. කකරලා මේ විදිහට යෝගට් එකත් ඔයාලා කැට නැති වෙන්න දිය කරගන්න. දැන් අපි මේකට වැනිලා බින්දු කිහිපයක් එකතු කරගන්නවා. ඒ වගේම අපි දිය කරගත්ත යෝගට් එකක් දාලා හොඳට කවලම් කරගන්න. යෝගට් එකයි වැනිලයි දානකොට ඔයාලගේ කිරි එක හොඳටම නිමිලා තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් ඇඟිල්ලක් දැම්ම මේක ඔබාගෙන ඉන්න පුළුවන් තරමට නිමෙන්න. නැත්නම් සෙල්සියස් අංශක 45 ප්‍රමාණයට. ඔයාලා මේ ටික හොඳට දිය කරලා පෙරලා තමයි කප් වලට දාන්න ඕනේ. මෙන්න මේ වගේ මං හැන්දට අරගෙන මේ කප් වලට දාන්නේ මේකේ මේ පෙනේරෙන් පෙරලා. ඔයාලට මේක ජෙලටින් දාලා වුණත් හදාගන්න පුළුවන්. ඒකට ඉක්මනට හයි වෙනවා. අද මම ජෙලටින් දාන්න නැතුව හදන්නේ. ඔයාලා මේ විදිහට මේ බ්ලාන් ෂීට් එකකින් වහලා තමයි තියාගන්න ඕනේ. එතකොට වතුර එළියට හුළඟ වාතයේ අහුවෙන්නේ නැහනේ. ඔයාලා ලොකු බේසමක් අරගෙන ඒකට යටින් රෙදි කෑල්ලක් තියලා මේ විදිහට කප් ටික ඒක උඩින් තියලා මොකක් හරි භාජනයකින් වහලා ඒක උඩින් ආයෙ රෙදි කෑල්ලක් තියලා ආයි භාජනයකින් වහලා තියන්න. එතකොට හුලං වදින්නේ නැහනේ. මම නම් මේක පැය 16ක් විතර මම පැය 14ක් විතර තියාගෙන බැලුවා. එතකොට සෙට් වෙලා තිබ්බේ නැහැ. මම පැය 16ක් විතර තියාගත්තට පස්සේ තමයි මේක හොඳට සෙට් වෙලා තිබ්බේ.
ඔයාලත් මේක හදලා බලන්න. ඇත්තටම කඩේ විදිහටම එනවා. ඒ වගේම රසයි. ඒ රසම තමයි එන්නේ. ඔයාලට සීනි ගතිය මදි වගේම හිතෙනවා නම් උඩින් සීනි චුට්ටක් හරි නැත්නම් පැණි චුට්ටක් හරි දාලා කන්න. මේ තියෙන්නේ මං හදාගත්ත යෝගට් එක. ඔයාලත් හදලා බලන්න එහෙනම්.